Welcome back to my YouTube channel. කොහොමද ඔයාලට සැලුන් එකට යන්නේ නැතුව ගෙදරදිම ජෙල් නෙල් කලර්ස් ඇප්ලයි කරගන්න විදිහ ගැන තමයි මම අද ඔයාලට කියා දෙන්නේ. එන්න අපි යමු වීඩියෝ එකට. රොයි නෙල්ස් වල අද මම ජෙල් නෙල් ඇප්ලයි කරගන්න නිසා කකුල් දෙක ප්‍රෙප් කරන් ඉමු. මේ දේවල් තමයි ඕනේ වෙන්නේ. කකුල් දෙක වොෂ් කරන්න බොඩි වොෂ් එකක්, ඒ වගේම පොඩි බ්‍රෂ් එකක්, ෆුඩ් ග්‍රයින්ඩර් එකක් මේක නම් අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට කැමති හොඳ බොඩි ස්ක්‍රබ් එකක් කැමති නම් පැක් එකකුත් යූස් කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ ප්‍රෙප් කරගන්නයි ජෙල් නෙල් කලර් ඇප්ලයි කරන්නයි මොනවද ඕනේ වෙන්නේ කියලා. nail cutters නේල් කලර්ස් ඇප්ලයි කරද්දී ඕන වෙන මෙන්න මේ වගේ අයිටම් එකක්. මේ වගේ nail buffers, ඒ වගේම nail file කරන්න මේ වගේ nail files, මේ වගේ තව tool එකක්, cuticle oil එකක්. මේකත් තව මට ඕන වෙන tool එකක්, cuticle cutter එකක්, brush එකක්, UV lamp එකක්, gel nail color apply කරන්න කලින් top coat, base coat, gel nail colors, ඒ වගේම alcohol pad, tissues අපිට ඕන වෙනවා. හරි, දැන් මම මේ කකුල් දෙක හොඳට wash කරලා scrub කරලා pack එකක් apply කරලා හොඳට prep කරන් තියෙන්නේ. ඊළඟට අපි nails ටික prep කරන් ඉන්න ඕනේ. අපි යමු ඊළඟ step එකට. ඊළඟට අපි nails ටික cut කරගමු. අපේ කැමති shape එකට කැමති ප්‍රමාණයට nails ටික cut කරගන්න පුළුවන්. ඊළඟට තියෙන අපේ nails ටික file කරගන්න. nails කපනවා නම් shape එකට කපන්න මට කලින් කියන්න ඕනේ. nails හොඳට file කරගත්තට පස්සේ dust ටික මේ විදිහට පිහදාලා දාන්න. මේ විදිහට තමයි දැන් මගේ nails තියෙන්නේ. ඊළඟට අපි nails ටික හොඳට බෆර් කරගමු. මෙන්න මේ විදිහට. ආයෙත් nails වල dust ටික අයින් කරන්න ඕන. ඊළඟට අපි alcohol pad එකකින් dust ටික තව ඉතුරු වෙලා තියෙනවා නම් ඒක අයින් කරගන්න ඕන. හරි, ඊළඟට අපි කරන්න ඕනේ cuticle එක push කරන එක. ඒකට මම මෙන්න මේ tool එක ගන්නවා. cuticle එක push කරන්න ලේසි වෙන්නේ. ඒකට cream එකක් තියෙනවා. ඒක ගා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊළඟට තියෙන cuticle එක කපා ගන්න. ඔයාලට මේ වගේ tool එකකින් කපන්න පුළුවන්. නැත්නම් මේ වගේ nail cutter එකකින් කපා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මතක තියාගන්න cuticle එක wet එකේ තියෙද්දි තමයි අපි කපා ගන්න ඕන. මම මේ හැම දෙයක්ම පෙන්නන්නේ එක කකුලක විතරයි. මේ විදිහට අනිත් කකුලෙත් කරගන්න ඕනේ. ඒ වගේම පරිස්සමට කරන්න ඕනේ. නැත්නම් අර පෙන්නවා වගේ තුවාල වෙන්න පුළුවන්. හරි, ඊළඟට අපි මෙන්න මේ tool එකෙන් වටේ තියෙන, ඒ කියන්නේ ෆයිල් එකෙන් ෆයිල් කරගන්න බැරි වෙච්ච පොඩි තැන් ෆයිල් කරගන්න ඕනේ. ඊට පස්සේ ආයෙම nails වල dust ටික පිහදාලා alcohol pad එකකින් පිහදා ගන්න පුළුවන්. nails prep කරන් ඉවරයි. අපි ඊළඟට ආයෙ අපේ nails ටික ෆයිල් කරගන්න ඕනේ. මොකද gel nail color එක හොඳට nails වල apply වෙන්න. කකුල් දෙකේම nails මේ විදිහට ෆයිල් කරගත්තට පස්සේ අපි base coat එක apply කරගමු. apply කරලා ඉවර වුණාට පස්සේ sun cream එකක් ගාගමු UV light එකට අල්ලන්න කලින්. ඒක nails වල gel nail color apply කරගන්න කලින් කරා නම් ගොඩක් හොඳයි. හරි, දැන් අපි ඊළඟට යන් gel nail color එකක් තෝරගන්න. මම අද gel nail color එක විදිහට මෙන්න මේ color එක තමයි apply කරන්න තෝරගත්තේ. අපි මේ විදිහට කකුල් දෙකේම apply කරගමු. nail colors තැන් තැන් වල ගෑවෙන්නේ නැති වෙන්න අපි මෙන්න මේ item එක කකුලට දාගමු. එතකොට ගොඩක් ලේසි. මේ tool එක නම් gel nail අයින් කරන්න ගන්න tool එකක් නෙවෙයි. මේකෙන්ම වටේ ගෑවුන gel nail ටික අයින් කරලා දාමු. දෙවෙනි nail color එකත් මෙන්න මේ විදිහට apply කරලා වීලගමු. දැන් මම nail art එකක් එකතු කරන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට සුදු පාට gel nail color පොඩි line එකක් ඇඳ ගන්නවා මගේ nails උඩින්. last result එක මෙන්න මේ වගේ. හරි, අපේ වැඩේ අවසාන ටික තමයි දැන් යන්නේ. අපි top coat එක apply කරගෙන ඉමු. දැන් apply කරලා UV light එකට අල්ලලා ඒ ටිකත් වේල ගමු. බලමු දැන් අන්තිම result එක මොන වගේද කියලා. මෙන්න මේ වගේ තමයි දැන් මගේ nails ටික තියෙන්නේ. මගේ කකුල් දෙක moisturizing කරගන්න ඕන නිසා මේ වගේ Prevance එකේ foot cream එක apply කරලා හොඳට කකුල් දෙක massage කරගන්නවා. ඊළඟට මගේ cuticle oil එක මගේ cuticles වල apply කරගන්නවා. apply කරගෙන cuticle එක වටේ පොඩ්ඩක් හොඳට මසාජ් එකක් දෙන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි ගෙදරදිම gel nail colors apply කරගන්නේ. මම හිතනවා වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා. ඉතින් මේක තමයි මගේ final result එක. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.